සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනාම බොහොම සද්ධාවෙන් උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච මොහොත. ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් මේ ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනේ කෙනෙක්ගේ හිතේ ද්වේශය තරහ වෛරය ඇතිවුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ හැමෝගෙම හිත්වල ඒ ද්වේශය එකම ස්වභාවයකට පිහිටන්නේ නෑ. අපි කාටත් සංසාර පුරුදු පවතින්න පුළුවන්. අපි දන්නේ නැති වුණාට මේ බණහන ඔබ අතර පෙර ජීවිතවල දිවිය ලෝකවල ඉඳලා බ්‍රහ්ම ලෝකවල ඉඳලා පෙර සසරේ භාවනා කරලා මෛත්‍රී ධ්‍යාන වඩලා හිත වඩලා දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙට ආපුවා ඉන්න පුළුවන්. පින්වතුනි, ඉවසීම කරුණාව මෛත්‍රිය කියන එක සංසාර පුරුද්දක් හැටියට උපෝපං ආත්ම භාවවල සසර එයාය කරගෙන යනවා. ඒ නිසා තමයි පාරමී ධර්ම අතර මෛත්‍රිය පාරමිතාවක් වෙන්නේ. එයා මේ ජීවිතයේදී සියලු සත්වයෝ සුවපත් වේවා කියලා හදවතින්ම තමන්ට විතරක් නෙමේ තමන්ගේ හිතයිශීන්ට අහිතවත් අයට ප්‍රියයන්ට ඒ හැමෝටම මගේ හතුරෝද මිතුරෝද නෑයෝද නොනෑයෝද මේ හැම දෙනාටම බුදු දහම උගන්නන්නේ තමන් විතරක් සුවපත්වෙන ක්‍රමයක් නෙමේ සබ්බේ සත්තා භවන්ත සුඛිතත්වා. මේ හැම දෙනෙක්ම මේ සියලු සත්වයෝම සුවපත්තේවා කියන මෛත්‍රිය. ඒ මෛත්‍රිය ඔබ පුරුදු කරාට පස්සේ එක පුරුද්දක් එක සසරට යන සංසාර පුරුද්දක් බවට පත්වෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි පෙර සසරි මෛත්‍රිය පුරුදු කරගත් අය ඉවසීම හිත දමනය කරලා පුරුදු කරගත් අය එවැනි අය මනුස්සලෝකෙ උපදිනකොට ඒ අයගේ හිත්වල ස්වභාවය හිත දියුණු කරන්න පහසුයි. ඒ අයට තරහයන ස්වභාවය අඩුයි. ඒ අය කිසිම විදිහකට තව කෙනෙක් ගැන වෛර බඳින්නේ නෑ. කෙනෙක්ගෙන් පලිගන්න සැලසුම් හදන්නේ නෑ. ඒ කෙනාගේ හිතට තරහක් ඇති වුණත් හරියට ජලයේ ඇන්ද ඉරක් වගේ කියන. ඔබ දන්නවා ජලයේ ඉරක් ඇන්දට පස්සේ ඒ සැනින් ඒ ඉර මැකෙනවා. ඒ වගේ මේ සමාජයේ ජීවත්වෙන මිනිස්සු අතර ඔබ හොඳට බලන්න සමහරයි ඉන්නවා මොනවා කිව්වත් හිනාවෙලා එක ගණන් නොගෙන ඉන්නවා. සමහර වෙලාවට හිතේ වෛර තියාගන්නෙත් නෑ. ඉගැන් පලිගන්න බනින්න බැරිකමකට නෙමේ ඒක ගණන් ගන්නේ. එයා කරගත්ත දේ යාගෙනයයි ඔය විහිළුවට කියන්නේ ඕවමං ගණන් ගන්න හොඳනේ අපි කවුරුත් මිනිස්සුනේ කාගෙන්ද වැරදි නොවෙන්නේ. ඒ විදිහට හිතනවා. එක්ක තමන්ගේ පැත්තෙන් හිතනවා. මංමොකටද කවුරුවත් නිසා මගේ හිත අපිරි සිදු කරගන්න මගේ හිතට තරහක් වේශයක් ඇතිවුණොත් මටමන අකුසල් රැස්වෙන්නේ මේ කවුරුත් නිසා මං පව් පුරුවගන්න මොකටද. ඒ විදිහට හිතලා තමන්ගේ හිතේ ඇතිවන තරහාව දවේශය ඒ මොහොතෙම යටපත් කරන. එහෙම යටපත් කරලා එයා එතනින් එහාට ඒක හිතන්නේ. එතනින්ම හිතෙන් බැහැර කර බුදුරජාණන් වහන්සේ වදාලා සසර පින්තියෙන අය සසර භාවනා කරපු අය පෙර සසරේ මෛත්‍රී භාවනාව ආදී භාවනා වඩල සුගති සහිත ලෝකවල ඉඳලා ආපුයි වෙන්න පුළුව. ඒ සංසාර පුරුද්ධ ඉතාම වැදගත්. එයාට හිත වඩන්න හිත දියුණු කරන්න පහසුයි. උපමාවකට පෙන්නුවේ දී ඇන්ද ඉරක් වගේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව පිරිසක් පෙන්වා අපි ජීවත්වෙන සමාජය තුළ ඒ අයගේ සසර පුරුදුවලට අනුව සමහරයි ඉන්නවා යම් කිසි මොකක් හෝ කේන්ති යන ස්වභාවයක් එක්කො තමන්ට බැන්නවෙන්න පුළුවන් තමන්ට වැරදි වැඩක් කරාවන්න පුළුවන් තමන්ට නුරුස්සන දෙයක් වුණා ඇත්තටම තමන්ට අසාධාරණයක් වුණා වෙන්න පුළුවන්. හැබැයි ඒ තත්ත්වය තුළ එයාට තරහ යනවා. එයාට කේන්තියක් යනවා. හැබැයි ඒක වෛරයක් බද්ධ වෛරයක් බවට පත්වෙන්නේ නෑ. දවසෙන් දෙකින් අවසන් වෙලා යනවා. සමහරලාවට හිතට ප්‍රශ්නයක් ආවහම දවසක් හිතේ තියෙනවා. එක්කො දවස් දෙක තුනක් මට මෙහෙම වුණානේ මට මෙහෙම අසාධාරණයක් වුණා ඇයි මට මෙහෙම කරේ මට මුම් මෙහෙම කරා ඔය වගේ හැමවෙලේම හිතෙන්ට පුළුවන්. ඒක හිතෙනවා ඒක තමයි මනුස්ස ස්වභාවය.
හැබැයි එයාට පෙර සසරේ හිත වඩලා හිත දියුණු කරලා පෙර සසර පුරුද්ධ භාවනා කරල පුරුදු කෙනාට එයාට දවසක් දෙකක් යනකොට සිහිය පිහිටෝගෙන ආයමත් ධර්මයට හිතගන්න ආදීනව මෙනෙහි කරගන්න පුළුවන්. එය ආදීනව සිහි කරනවා. ආදීනව සිහිකල් දවසක් දෙකක් යනකොට එයා හිතනවා ඒ අය කරගත්තද ඒ අයගෙනයයි. අපි මැරිලෑන මිනිස්සුනි මොකටද මේ වෛර තියාගෙන ජීවත්තේ. මේ දවේශෙන් වෛරෙන් ඉඳලා මැරුණොත් මම නේද අපාය වැටින් මටම නේද අනතුරක් වැටෙන්. මේ යකඩේක හටගන්න මලකඩ යකඩයක් විනාස කරනවා වගේ. අනුන්ට වෛර කර හිටියොත් මාවමනේද විනාසවෙන්. අන්න ඒ ටික යාට ටික සිහිවෙනවා. හැබැයි එක පාට නෙමේ දවසක් දෙකක් තුනක් යනවා. බුදුරජාණන් වහන්සේ උපමා කරා ඒ අය හරියට වැල්ලයන්ද ඉරක් වගේ කියලා. ඔබ බලන්න වැල්ල ඉරක් ඇන්දට පස්සේ ඒ ඉර අඳින සැනින් මැකෙන්නේ නෑ. හැබැයි දවසක් දෙකක් උපරිම දවස් 3-4ක් යනකොට ඒ ඉර මැකෙනවා. ඒ වගේ තමයි හිතේ ස්වභාවය. ඒ විදිහට දවසින් දෙකෙන් හරි දවස් 3-4ක් ගිහිල්ල හරි සිහිය පිහිටවාගේ මේ දවේශය වෛරය කේන්තියේ තමන්ට අනතුරක් මේක ආදීනව සිහි කරලා හිත ධර්මී පිහිටවාගෙන හිතෙන් ඒක සම්පූර්ණයෙන් බැහැර කරන්න පුළුවන්න ඔබ දියුණු කෙනෙක් ඔබට හිත වඩන්න පුළුවන්. ඔබෙන් බොහෝ අනතුරක් රටටවත් සමාජයටවත් ලෝකයටවත් වෙන කෙනෙක් නෙමේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ මනුස්්‍යයන් අතර ඉන්නවා භයානකම පිරිස. ඒ අය සසර පුරුදු තියෙන අය නෙමේ. සසර ආත්ම භාවලත් එක්කො අපායවල් වල දිගට ඉපදිලා. තිරිසංග ආත්ම භාවල දිගින් දිගට අපායම වැටි ප්‍රේතලෝකොල් විශේසිෙන් ඔය යක්කු පෙරේතිව අමනුස්්‍ය වෙලා උපදිලා. එවැනි දුගති සහිත ආත්මෝල ඉපදී ආපු අය. සමහර යක්ෂයෝ ඉන්නවා දවේශය අනුභව කරන යක්කු. එවැනි යක්ෂයෝ ගැන බුද්ධ දේශනාවල සඳහන්වෙන්. දවේශය අනුභව කරන කෙනෙක්ගේ වෛරයේ දවේශය තමයියාගේ ජීවිතේ. ඔබ බලන්න මිනිස්ව අතරත් ඉන්නවානේ. කෙනෙක්ව කේන්ති ගස්සලා. වෛරයෙන් දවේශයෙන්ම එයා උදේයිදන් රෑවෙන කන්න ඕනෙත් නෑ. වෙන වැඩක් ඕනෙත් නෑ. තරාකාරයන්ට බැන අනුන්ට බැන පලිගන්නවා මුංග නැති කරනවා කීකේ උදේයිදන් රෑවෙනකං අනුන්ට බැනයින්න. අනුන්ගේ විනාසේම සැලසුම් කරන්න පුළුවන්දයකුත් නෑ සමහර. හිතෙන් හරි සැලසුම් කරන. හීන දකිනවා. දකින්නේ තමන්ගේ තරහකාරයෝ අසල් වැසියෝ වෙන්න පුළුවන්. හිතවත්ම කෙනා වෙන්න පුළුවන්. තමන්ට පොඩ්ඩි දෙයක් ඇති යා ගැන වෛර බදින. අරකරපු හොඳ කෝම ඉවරයි. බලන්න සමහරයි ඉන්නවා කොච්චර උදව්පකාර කරත් කොච්චර හිතවත්ව හිටිය. පුංචි වැරැද්දක් ඇති ඒ පුද්ගලයා විනාස කරන්න ඔහුගෙන් පලිගන්න ඔහුව නැති කරන්න ඊළඟට සැලසුම් කර. එතකොට මෙවැනි මනසේ තියෙන මේ භයානක පාපී සිතුයිලි මේවා එක පාට වැඩෙනවා නෙමෙයි මේවා සංසාර පුරුදු හැටියට එන්නේ. සසරේ මනුස්ස ජීවිතයක් ලබන්න ඒ වගේම සම්මා දිට්ඨිය ඇති තැනක උපදින්න පෙර පිනක් තියෙන ඒවා සංසාර පුරුදු. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ මහාමංගල සූට්‍ර පෙන්වේ පතිරූප දේශ වාසෝච්ච පුබ්බේච කතපුඥතා ධර්මයක් තියෙන ගමක උපදින්න. සම්මාධිට්්‍යය පිම්පව් කුසල් අකුසල් ගැන බණපදයක් ඇහෙන්න. ධර්මය දන්න කල්්‍යානමිට්ට පිරිසක් ඇසුරු කරන්න ලැබෙන්. ඊළඟට මේ ගුවන් විදිලියක වෙන්න පුළුව රූපාහිනයක හරි වෙන්න පුළුව යන බණපදයක් අහන්න හිත නැමෙන්නේ. අනේ මං පිනක් කරගන්න ඕනෑ මං කෙලෙස් යටපත් කරගන්නන මං ගුණයක් පුරාගන්න ඕනෑ කියලා හිත නැමෙන්නේ පෙර සසර පුරුදු තියෙන කෙනාට විතරයි. ඒ සංසාර පුරුදු නැති කෙනා සමහර වෙලාවට බෞද්ධ පවුලක ඉපදුනත් එයා දවේශයෙන් වෛරයෙන් කේන්තියෙන් එයා තුනුරුවන්ටත් වෛර කරගෙන එයා බොහොම පවකාර පාපී ජීවිතයක් ගත කරලා අපායගාමී වෙන මාර්ගයකමයි යන්නේ. බොහෝ දුරට සසරේ වෛරයේ දවේශය උපාදාන කරගෙන කේන්තියෙන් වෛරයෙන් ජීවත්වෙච්චාය ආය මනුස්සලෝකොලට ආවත් උපදින්නේ මිත්‍යාදුෘෂ්ටික තැන්වල. ඒ දවේශයම උපාදාන කරගන්න දවේශය තුළම ජීවත්වෙන පිරිස් අතර තමයි උපදින්න. ඔවුන්ට පිම්පව් ගැන කුසල් අකුසල් ගැන හොඳනාරක ගැන ඔවුන්ට දැනුමක් නෑ. සසර පුරුද්ධ තියෙන්නේ දවේශය උපාදාන කරගෙන. පිංහතුනි බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නුවක් ගලේ කෙටු ඉරක් වගේ කිය. ඒ අයට කේන්තියක් ආවට පස්සේ. ඒ අයට අනවබෝධයක් ඇති වුණාට පස්සේ. ඒ අයට පොඩි දෙයක් ඇති. තමන් මට මෙහෙම අසාධහරණයක් වුණා අපිට මොම් මෙහෙම කරා මොම් මේ විදිේ ජාතිය එදකොට ඒ වගේ එන සිතුවිල්ලක් නැති කරගන්න ඔවුන්ට බෑ. ඔවුන් ඒකට කරුණු හොයනවා. කරුණු එකතු කරනවා. තව කරුණු ගොුණු කරනවා. සමහර වෙලාවට අපේ රටේ කරුණු නොවෙන්න පුළුව අපිට අදාළම නැති දේවල් වෙන්න පුළුව. අසවල් රටේ මෙහෙම වුණා මොම් මෙහෙම කරලා තියෙනවා අපේ ජාතියවුන්ට මෙහෙම කරලා තියෙනවා
මුන්ගෙන් පලිගන්න ඕන මේ තමන්ට අදාළවත් නැති දෙයක්. තමන්ගේ නෑයෙක්කත් තමන්ගේ හිතවතෙක්කත් තමන්ගේ ගෑවිච්ච කෙනෙක්කත් නෙමෙයි. අර දේශය උපාදාන කරගත්ත කෙනා කොහේ හරි තියෙන ගැටෙන්න ඕන කරුණක් ගන්න. අරගෙන ඒකට කරුණු එකතු කර ඒ දවේශය සාධාරණී කරණය කර මැරෙනකම් වෛර පඳින්. එහෙම මැරෙනකම් වෛරෙන් ඉඳලා බුදුරජාණන් වහන්සේ පෙනවා ඒ අයි මැරෙන්නේ වෛරය අතහැරලා නෙමේ. ඔබ මතකතියාගන්න කෙනෙක් වෛරෙන් මැරෙනවා කියන්නේ ඔහුට අපායම තමයි කොහෙවත් සුගතියක් හම්බෙන්න වෛරෙන් මැරිච්ච කෙනෙ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහනෙන යථාබතන් නෙක්කිත්තෝ ඒවන් නිරේ කියෙන්. දවේශය තමා දවේශය තුළ පිහිටලා. දවේශයෙන් වෛරයෙන් මඩිනාලද හිතකින් යුක්තව. මිය පරලව යන කෙනා හිසේ තිබ්බ බරක් අතහැරිය වගේ කෙලිම වැටෙන්නේ අපායට. ආයි දෙවියෙක් ළඟට ස්වර්ගයකට යනවා නෙමේ. ඒ නිසා දවේශයෙන් වෛරයෙන් මිය යන කෙනාට අපායම තමයි කෙලින්ම නිරේ. එතකොට බලන්න එයා එතනින් සමාට ඉතනින් දුක් විඳලා ඊළඟට උපදිනවා එක්කො යක්ෂයෙක් පිරේතෙක් වෙලා ආයු උපදිනවා. එක්කො තවත් දවේශයෙන්ම ජීවත්වෙන සත්තු අතර උපදින. මේවත් දිගට පැටලි යනු. සමහර එක කර්මයක විපාක අවසන් වෙන්නේ ආත්ම 1000ක් විපාක දීලා ඒ කර්ම විපාක ගෙවිල අවසන් වේ. පිංගතුනි ජාතක පොතේ සඳහන් වෙනවා එක එළුවෙක්ගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදීපදි බෙලි කැපුම් කෑව කියන එක විපාකෙ. දැම් බලන්න මේ මිනිහෙක් මරලා නෙමේ. එක එළුවෙක්ගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදීපදී ඒක විපාක හැටියට බෙලි කැපුම් කනවා. එදකොට අපිට පේනවා මේ කර්ම විපාක සමහර කර්මයක් විපාක දෙන ආත්ම 500ක්. ඒ වගේ මිනිස්සු මරණවා කියන්න. මිනිස්සු සිය ගානක් මරන්න සැලසුම් කරලා. තමන් මිනිස්සු මැරුවා කියන ඒක විපාකයක් ආත්ම දහස් ගානක්කත් විපාක දිදී අපායෙන් අපායට වැටි. කල්ප ගණන් සසර ගෙවගෙවා යන්න සිද්ධ වෙන. ඒ නිසා පිංගතුනේ ඔබ හැම වෙලාවෙම. ඔබේ හිත ගැන ඔබේ හිතට එන සිතුවිලි ගැන සිහියෙන් ඉන්න. බලන්න ඒක උගන්නන්නේ බුදු දහම විතරයි. බුදුරජාණන් වහන්සේ චිත්තානු පස්සනාව ගැන ගැන්නු. අපේ හිතට එන හැම සිතුවිල්ලක් දිහාම සිහියෙන් දකින්න කියෝ. මේක කුසලයක්ද මේ කකුසලයක්ද. මේ සිතුවිල්ල මට යහපත පිණිස උපකාර වෙනවාද අයහපත පිණිස උපකාර වෙනවාද. මේ එන සිතුවිල්ල දවේශ සහගතද. මේ එන සිතුවිල්ල රාග සහිතද දවේශ සහිතද මෝහ සහිතද. ඒ එන සිතුවිල්ල දැකලා ඒ සිතුවිල්ලට හිතේම වැඩෙන්න ඉඩ නොදී ඒක ප්‍රහාණය කරගන්න හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වා. තමන්ගේ හිතට දවේශ සිතුවිල්ලක් එනකොටම එයා එන සැනින් අඳුනගන්න. අඳුනගත්ත කෙනා එක ප්‍රහාණය කිරීම පිණිස වීරිය වඩන. ඊට ගොඩාක් දේශනා උපක්‍රම. ඒ පිණිස අනුගමනය කළ යුතු ක්‍රම බුදුරජාණන් වහන්සේගේ ධර්මී පුරාම පෙන්නල තියෙනවා. ඒ නිසා මේ වෛරයකින් වෛරයක් කවදාව සංසිඳවන්න පුළුවන්කමක් නෑ. පිංහතුනේ මේ ජාතක පොතේ සඳහන් වෙන වගේම දම්ම පදයටත් ඇතුළත් වෙච්ච මේ වෛරයෙන් වෛරයක් නොසංසිඳීම ගැන බොහොම ලස්සන කතාවක් සඳහන් වෙන. ඒ තමයි අපේ බෝසතාණන් වහන්සේ එදා කොසොල් රට පාලනය කරපු කොසොල් රජ්ජුරුවයි බිසවයි හැටියට බෝසතාණන් වහන්සේගේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ආත්මේ මව් පදවිය පිය පදවිය ලබන්න කල්ප ලක්ෂයක් පාරමී පුරපු මේ මහා පින්වන්ත දෙන්න. පාරමී පුරාගෙනයන එක ආත්මයක මේ කොසොල් රට කොසොල් රජ්ජුරුව හැටියටත් බිසව හැටියටත් රජකං කර. ඊළඟට ඔබ දැනගන්නට ඕන එකක් තමයි දමදිව සොලොස් මහා ජනපද හැටියට වෙන වෙනම රාජ්‍ය හැටියට පාලනය වුණේ. ඒ කෝසල රාජ්‍ය පාලනය කරන රජ්ජුරුව කවුරු පාලනය කරත් කොසොල් රජ්ජුරුව කියල තම හැදින්. ඊළඟට බරණෙස පාලනය කරන රජ්ජුරුව කවුරු පාලනය කරත් බ්‍රහ්ම දත්ත කියන නාමය යෙදුණ. ඒ රජ පරම්පරාවකට ලැබිච්ච නාමය. ඒ ඇරෙන්න්න ඒ කොසොල් රජ්ජුරුව අද බුදුහාදුර පහල් වෙනකොට හිටපු කොසොල් රජ්ජුරුවම නෙමෙයි. එතකොට මේ කතාව සඳහන් වෙන්නේ පෝසතාණන් වහන්සේගේ පෙර ජීවිත කතාව. ඒ කාලෙ කොසොල් රජ්ජුරුවයි බිසවයි බොහෝම මෛත්‍රී සහගතයි. ධර්මිෂ්ටව රට පාලනය කරන දසරාජ ධර්මයෙන් පාලනය කරන. දෙන්නම මෛත්‍රී වඩනවා. ඒ වෙනකොට බෝසතාණන් වහන්සේ ඉපදිලා හිටිය නෑ. එතකොට දැම් මේ රජ්ජුරුවයි බිසවයි ධර්මිෂ්ටව රට පාලනය කරගෙන යනකොට දේවියගේ කුසේ බෝසතාණන් වහන්සේ පිරිසිඳගත්. බෝසත් පුතා බිහි වුණ රාජකුමාරයෙක් තරුණ පුතේ. එතකොට මේ විදිහට දැම් පුතාවත් අරගෙන රට පාලනය කරනකොට බොහොම ධර්මිෂ්ටව පාලනය කරනකොට මේ රාජ්‍යයේ හිටපු සෙම්පතිය
දවසක් රජ්ජුරුවන්ට ඇවිල්ලකව රජතුමනි මේ ආබද රාජ්‍යයක් තියෙනවා හරියට මීමැස්සෝ නැති මී වදයක් වගේ. බොහෝ වටින සම්පත්තියෙන. අපිට විශාල විනාසයක් නොකර යුද්ධ කරලා මේ ප්‍රදේශය අල්ලගන්න අත්පත් කරගන්න පුළුවන්. අපි සේනාවත් අරගෙන ගිහිලා ඒ රාජ්‍යය යටත් කරගෙන මේ රාජ්‍යයට එකතු කරගම කියව. ඒ කියනකොටම මේ කොසොල් රජ්ජුරුව කිව්වා අපි මොකටද භූමියක් වෙනුවෙන් මහපොළොවක් වෙනුවෙන් යුද්ධ කරන්නේ. යුද්ධවලදි මැරෙන්නේ මේ අහිංසක මිනිස්සු කොයි පැත්තේ වුනත් ඒ රාජ්‍ය ජීවත් වනත් මේ රාජ්‍ය ජීවත් වනත් මිනිස්සු නේද මැරෙන්නේ. ඇයි අපි භූමියක් වෙනුවෙන් ආයුධ අරගෙන මිනිස්සු මරාගන්නේ. ඇයි ලේ හලන්නේ ඕන්නේ නෑකිව එහෙම රාජ්‍ය ඕන්න නෑකිව. අපි මෛත්‍රියෙන් ජීවත්තමික දැම් බලන්න මේ කොසොල් රජ්ජුරුවන්ගේ තියෙන මෛත්‍රී. එහෙම කිව්වට පස්සේ අර යුදකාමී සෙම්පතියක් රජ්ජුරෝ ගැන හිතුව මේ රජා මහ නෝංජල් රජෙක්. මේ රජ්ජුරුණන් හරියන්න මේ සූපත් ඒවා සූපත් ඒවා ගැන මෙහෙම පුළුවන්ද රටවල් පාලනය කරන්න. ඔහොම රජ්ජුරුවන් ගැන දැන් විරසකයකින් ඉඳලා මේ රාජ්‍යයෙන් පලාගිය. එහෙම පලාගිහිල්ලා ඈත තිබුණ බරණැස් රාජ්‍ය. බරණැස් රාජ්‍යයේ බ්‍රහ්ම දක්ත කියල රජ කෙනෙක් තම ඒ කාලෙත් පාලනය කරේ. ඒ බ්‍රහ්ම දක්ත රජ්ජුරුවන්ට ගිහිල්ල කිව්ව රජතුමනේ මම ආවේ කොසොල් රට ඉඳලා. කොසොල් රජ්ජුරුව ළඟමන් සේවය කරපු කෙනෙ. කොසොල් රජ්ජුරුව කියන මහ නීච රජෙක් කියව. ඔය සුවපත්තේවා සූපත්තේවාගේ කිය ඉන්නවා කිසිම සැලසුමක් තමන්ගේ රාජ්‍ය වෙනුවෙන් කිසිම යුද්ධයක් කරන්න නෑ කියව. හැබැයි කෝසල රාජ්‍ය ගොඩක් සම්පත්තියෙන. රජතුමනේ මම උදව් කරන්නම් කියව. ඔබ සේනාව අරගෙන ගිහිල්ලා කොසොල් රාජ්‍ය යටත් කරගන්න කියව. ඔබට බලය තියෙනවා කියව. යුද්ධ කාමේ අනුන්ගේ රාජ්‍ය අල්ලගන්න පෙරේතකමෙන් හිටපු රජෙක් තමයි එදා බරණැස බ්‍රහ්ම දක්ත රජ්ජුරු. බ්‍රහ්ම දක්ත රජ්ජුරුවන්ට දැම් මේකින් ආසාාව ඇති වුණ. ඒ වස්තුව ඒ රාජ්‍යයේ තියෙන දේපල ඒ විස්තර අහලා මේ උදව් ඇතුව විශාල සේනාවක් අරගෙන ගියා කොසොල් රට යටත් කරගන්න. ගිහිල්ලා බරණැස බ්‍රහ්ම දක්ත රජ්ජුරුව කොසොල් රාජ්‍ය වටේට තමන්ගේ සේනාව රැඳෙව්ව. රඳවල පණවිඩයක් කැරයා යුද්ධ කරන්න එන්නමන් සේනාවත් එක් ඇවිල්ල ඉන්න යුද්ධට එන්න කියලා. ඒ වෙලාවේ රජ්ජුරුවෝ රාජ සභාව රැස් කරලා කොසොල් රටේ රජ්ජුරුව රාජ සභාවට කියනවා අපි මොකටද ඒ පැත්තෙන් ආවත් ආවිධරගෙන මිනිස්සු. අපේ මිනිස්සුත් එක්ක යුද්ධ කරලා මොනුව දිනාගන්නද. අපි මැරෙනකොට මේ මහපොළොව අතහැල්ල යනවා. මේ සම්පත් මේ මාලිගා මේවා මම මගේ කියලා මේවා තියාගත්තට අපි කවුරුත් මැරෙ නො මේ අතහැල්ල දාලා යන්න වෙනවා. ඒ නිසා ඇයි අපි මේ භූමියක් වෙනුවෙන් මිනිස්සු මරාගන්නේ. ඇයි රජවරු දෙපැත්තට බෙදිලා මේ යුද්ධ කරගන්න. ඒ නිසා අපි යුද්ධ නොකරමු. අපි මිත්‍රත්වය අපි ප්‍රකාශ කරම කියව. කියල දැම් පණවිඩයක් ඇදිය නෑ අපිට යුද්ධ කරන්න අවශ්‍යතාවයක් නෑ අපි ඔබලට මෛත්‍රී කරනු. අපි සහයෝගෙන් ජීවත්වෙන්න කැමති. හැබැයි සේනාවත් අරගෙන ආපු බ්‍රහ්ම දක්ත රජ්ජුරුවන්ට ඕන යුද්ධයක්මයි. දෙවනි පාරත් පණවිඩේ. තුන්ගනි පාරකිව්වා යුද්ධට ආවෙ නැත්නම් අපි රාජ්‍යයට කඩා වැදිලා රාජ්‍ය අල්ල ගන්නවා කිය. ඒ වෙලාවෙ කොසොල් රජ්ජුරු දැනගත්තා කොහොමත් මේ රාජ්‍ය දැන් රාජ්‍යයට සතුරු සේනාව කඩාවදිනවා. හැබැයි යුද්ධ කරන්න ගියොත් මිනිස්සු මැරෙනවා මොකටද මං යුද්ධ කරන්න. ඒ අයට රාජ්‍ය ඕන්නන් ඒ අයට මේ රාජ්‍යම භාරදීලා මම රජක මතහැරලා යනවා කියලා දේවියයි අර උපන් දරුවත් වඩාගෙන රජ්ජුරුවෝයි බිසවයි වෙස් හලාගෙන හිඟන්න දෙන්නෙක් වගේ සාමාන්‍ය සේවිකාව දෙන්නෙක් වැඩකාරු දෙන්නෙක් මාලිගාවෙන් පිටිපස්සේ දොරටුවෙන් එලියට ගිහිල පිළිකන්නෙන් යනවා වගේ රජ්ජුරුව බිසවත් එක්ක වෙස් වලාගත්තා. වෙස් හලාගෙන රාජ කුමාරයත් වඩාගෙන නගරේ පිළිකන්නේ දොරටුවේ මාලිගාව පිටිපස්සෙන් එලියට බැහැල සාමාන්‍ය දෙන්නෙක් වගේ ඇවිදගෙන ගිහිල්ල රාජ්‍යයෙන් ඈත පලාතකට ගිහිල්ල. ගමින් ගමට නගරෙන් නගරයට ගිහිල්ලා කුඹල් කරුවයි නෑත ගම්මානකට ගිය. ගිහිල්ල මේ ගම්මානේ කුඹල් රස්සාාව කරමින් වලං හදනවා දැ මේ රජ්ජුරු කවුරුත් දන්නේ නෑ මේ රජ්ජුරුවෝද බිසවද මොකවත් දන්නේ නෑ වෙස්වලාගෙන වලං හදහදා ජීවත් වන. ඔහොම ඉන්නකොට දැන්ර රාජ්‍ය නිකම් අල්ලගත් යුද්ධෙකුත් නෑ කඩා පැන්න මාලිගාවත් ඇහැල රජ්ජුරෝ ගිහිල්ල දැන් ඔන්න බරණැස බ්‍රහ්ම දක්ත රජ්ජුරු කෝසල් රාජ්‍ය යටත් කරගත්. ඔය අතරේ අපේ බෝසතාණන් වහන්සේ හැදී වැඩෙනවා කුමාරයෙක් හැටියට හැබැයි දැන් අම්ම තාත්තා රජවරු හැටියට නෙමෙයින්න කුඹල්කරු හැටියට. මෙහෙම ඉන්නකොට නිසි වයස එනකොට මේ පියාණන් කතා කළ කිව පුත නුඹ මේ ගමේ මෙහෙම අපි ජීවත් වනාට නුඹ රාජ කුමාරී.
අනාගතයේ නුබට ප්‍රයෝජනවත් වෙනවා රාජ කුමාරයන්ට ඉගෙනගත යුතු ශිල්ප ශාස්ත්‍රතියනවා. ඒ නිසා මෙන්න මේ විදිහට ඈත පලාතක දිසාපාමොක් කියලා ඇදුරුතුමෙක්කින්නවා. රාජ කුමාරුරු තමයි එතන ශිල්ප ශාස්ත්‍ර හදාරන්නේ. මං ඔබට ලිපියක් දෙන්නම් කාටවත් පෙන්න්න නැතුව මේ ලිපි අරගෙන ගිහිල්ලා ඇදුරුතුමන්ට දෙන්න. රාජ කුමාරුරු යටතේ ඔබත් ශිල්ප ශාස්ත්‍ර හදාරන්න කියලා ඒ තුටු පණුරු දීලා පුතාව පිටත් කරා. දැම් මේ දරුව බෝසතාණන් වහන්සේ ඇවිදගෙන ඈතට ගිහිල්ල නගරෙන් නගරයට ගිහිල්ල දිසාපාමුක් ඇදුරුතුමා ළඟට ගිහිල්ලා අර රාජ කුමාරුරු එක්කම රාජකය ශිල්ප ශාස්ත්‍ර හදාරන. තැන් ඔහොම කාලයක් ගෙවිලගිය. පිංහතුනේ ඒ කාලේ ඒ ගුරුවරය ළඟ නතර වෙලා එතන බැලමෙහෙවරකං කරගෙන අවුරුදු ගණනාවක් ශිල්ප ශාස්ත්‍ර කඩු ශිල්ප දුනු ශිල්ප ඊළඟ රාජකය පාලන ශිල්ප ගැන මේ හැම දෙයක් ගැනම හදාරල ඊට පස්සේ තමයි එතනින් තමන්ගේ දක්ෂතාවය ඇතුව අවසානය පිටත් වෙලා එන්නේ. දැන් තරුණ වයිසට ඇවිල්ලා ශිල්ප ශාස්ත්‍ර හදාරල අවසන් වෙච්ච දවස. එදා බොහොම සතුටින් දැන් අවුරුදු ගානකින් අම්ම තාත්ත බලන්න ඇවිල්ල නෑ. අනේ අම්ම තාත්තා හොඳින් ඉන්න ඇති කියලා හිතාගෙන ශිල්ප ශාස්ත්‍ර අවසන් කරලා ගුරුවරයාගෙන් අවසර අරගෙන තමන්ගේ ගමට පිටත් වෙලා එන කුඹල්කරුව ඉන්න ගමට. එනකොට ඒ ගමට යන්න තියෙන්නේ කෝසල රාජ්‍ය හරහා තම යන්න. දැම් මේ තරුණයක් කෝසල රාජ්‍ය හරහා යනකොට බෝසතාණන් වහන්සේ මේ රාජ්‍ය මිනිස්සු කලබල වෙලා. මිනිස්සු පිරිල පාරවල්වල. මිනිස්සු පපුුවට ගහගන්න ඔළුවට ගහගන්නවා හඬා වැලපෙනවා මිනිස්සු බිම හැපෙනවා අනේ අපේ රජ්ජුරු අනේ අපේ රජ්ජුරුවන්ට වෙච්චද අනේ අපේ රජ්ජුරුවයි බිසවයි කියකි දැ මිනිස්සු අඩනවා. දැම් මේ රාජ කුමාරයාර මිනිස්සු අතරින් යන මොකද වුණේ මිනිස්සු අඩනවා කියන්නේ මෙහෙම යනකොට දකිනවා ඊට කලින් දවසේ අර වෙස්සලාගෙන හිටපු රජ්ජුරුවෝයි බිසවයි අහු වෙලා රාජ බටයන්ට. ඒ රජ්ජුරුවන්ගේම කොන්්ඩෙ කපපු කරණවෑමය තමයි පාවල දීලතිය. ඔහු ඇවිදගෙන යනකොට දැක්ක මේ කුඹල්කරුව ඉන්න ගම්මානක මේ ඉන්න රජ්ජුරුවෝ කියලා කොන්්ඩෙ කපුගෙන අයිති ළඟෙන්ම හිට මනුස්්‍යයන ඔළු අතගානකොට දන්නඇතුව ඔලුවිස භාවේ ඒ වෙලාවේ අදුන ගත්තා මේ වෙස් වලාගෙන ගමක ඉන්න මේ නම් මේ රජ්ජුරුව තමයි ගිහිල්ල හැඟිලා ඉන්නේ මේක ගිහිල්ල ඔත්තුවක් දුන්නොත් බරණැස බ්‍රහ්ම දක්ත රජ්ජුරුවන්ගේ මට හොඳ වාසිගන්න පුළුවන් කියලා එදත් කරේ ගිහිල්ල පාවල දුන්න. එදා බරණැස රජ්ජුරුවන්ට ගිහිල්ල පාවල දුන්න රජතුමනි මංගාව ඔත්තුවක් තියෙනවා. අන්න කෝසල රජ්ජුරුව පැන්ල ගියාට අන්න අසෙහි ගමක කුඹල් ගමක ඉන්නවකිව වෙස්සලාගෙන මට පුළුවන්ක ඕකවල්ලදේ. අනය රහිංසක රජ්ජුරුව කාටවත් කරදරයක් නැතුව රාජ්‍ය අතහැරල වෙස්වලාගෙන හිටපු රජ්ජුරුවන් රාජ බටයන්ට පාවල දුන්න. දැන් රාජ බටිව අල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරපු වෙලාවේ රජ්ජුරුව රාජ්‍යයක් අල්ලගත්තට පස්සේ ඒ රාජ්‍යයේ රජ්ජුරුවන්ග මරණකං මේ රාජ්‍ය අයිතිය තියෙන්නේ කලින් රාජ්‍ය රජ්ජුරුවන්ට. ඒ වෙලාවේ ඒ මොහොතෙම අනකරා වදකයන්ට හිස මොඩු කරලා රතු මල්මාලාවක් දාලා කස පහර දිදී මුන් දෙන්නව මේ රජ්ජුරුවයි බිසවයි ඇදගෙන ගිහිල්ලා නගරවාසීන්ට පේන්නම නගරේ නැගෙනහිර දොරටුව ළඟදී කෑලි 4කට කපන්නකි කපල මරන්න කිය. දැන් ඔන්න රජ්ජුරුවන්ගේ යන වදකයොමකද කරේ දැන් බෙර ගගහ මිනිස්සු රැස් කර රජ්ජුරුවන්ට දෙන දඩුවම නගරවාසීන්ට පේන්න තමයි දඩුවන් දෙන්න. දැන් අඩ බෙර ගගහ අර බෝධිසත්ව ගුණ ඇති රජ්ජුරුවන්වයි දේවියවයි දැන් කස පහර දිදී නගරය ඇදගෙන යන. මේ මිනිස්සු නගරේ පිරිල මේ පණවිඩේට අඩනවා වැලපෙනවා කෑගහනු. අර මිනිස්සු අතරින් එදා ශිල්ප ශාස්ත්‍ර හදාරලා අවසන් වෙච්ච මේ රජ්ජුරුවන්ගේ බිසවගේ එකම පුතා අපේ බෝසතාණන් වහන්සේදා. එනවා බොහොම සතුටින් අම්මතාත්ත බලන්න එනකොට තමයි මේ නගරේ මේ දෙමවපියෝ දෙන්නට වදදිදී ඇදගෙන යනවා දකින්න. ළඟට එනකොට දැනගත් අනීමේ මගේ අම්මනේද මේ මගේ තාත්තනේද කියලා. දුවගෙන ගිහිල්ල අම්ම තාත්ත බදාගන්න හිතුණ. අනේ අම්මේ කියලා ගිහිල්ලා අම්මට තුරුළු වෙන්න හිතුණා. හැබැයි ඒ එන හැම වෙලාවකම හිතුනා මාවත් මේ පුතා කියලා අඳුන ගත්තොත් මුම් මාව මරයි. ඇස්වල කඳුළු බේරෙ නොමුළු ඇඟම හිරි වැටෙන. ඒ අර සෙනග අතරින්ම මේ කස පහර දිදි ඇදගෙන යන අම්ම තාත්තා ළඟට මාවක්. ඒ එනකොට අම්ම තාත්තා අඳුනගත්තම් මේ අපේ පුතානේද. ඒ වෙලාවේ අර කස පහර කන ගමන් මේ අම්ම තාත්ත දෙන්න කියනව පුත දීගායු ළඟ නොබලන්න දුර බලන්න. වෛරයෙන් වෛරයක් සංසි දෙන්නේ නෑ. මිට්ටත්වය රැකගන්න.
මිත්‍රත්වය ආරක්ෂා කරගන්න වෛරයේ හිතෙන් අතහරින්න කිය. මෙහෙම කියනකොට අර වදකයන්ට තේරෙන්නේ මොකක්ද කාටද මේ කියන්නේ උන් තවත් ගහන මොකක් නොබ කියන්න කියලා තව කස පහර දෙන. ඒ කස පහර කමින් අර පුතා ළඟට එනකොට පුතාට ඇහෙන්න කියනවා පුත දීගායු ළඟ නොබලන්න දුර බලන්න. වෛරෙන් වෛරයක් නොසන්සිදේ. වෛරයේ හිතෙන් අතහරින්න. මිත්‍රත්වය රැකගන්න මිත්‍රත්වය ආරක්ෂා කරගන්න වෛරයකින් වෛරයක් සංසිදෙන්නේ නෑ. එහෙම කියනකොට පුතා ආයෙත් පියවර කීපයක් පස්සට යන. අම්මතාත්තට මෙහිම වදදීදී ඇදගෙන ගිහිල්ලා නගරෙ නැගෙනහිර දොරටුව ළඟදී. දන ගස්සල මිනිස්සු රැස් කරලා දැන් වදකයෝ ලවා කෑලි 4කට කපන්න සූදානන් වෙනවා. කඩුව අරගෙන කපන්න සූදානන් වෙනකොට බෝසතාණන් වහන්සේට විශාල දුකක් ඇතිවුණ තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ අම්ම තාත්ත දෙන්න දැම් මේ නගරි මැද්දි මරන්න. දුවගෙන අම්ම තාත්ත ළඟට ගිහිල බදාගන්න හිතුන. අර සෙනක කෑගහගෙන අනේ අපේ රජ්ජුරුව කියල ඉස්සරහට යනකොට ඒ පිරිසත් එක්කම මේ කුමාරයත් ඉස්සරහටාව එනකොට අම්ම තාත්ත දෙන්න කෑගහල කිය පුත දීගායු ළඟනු බලන්න දුර බලන්න. වෛරෙන් වෛරයක් නොසන්සිදේ. මිත්‍රත්වය රැකගන්න වෛරය හිතෙන් අතහරන්න කියව. ඒ මොහොතෙම දනගාගෙන අඩාඩා හිත හදාගත්. තමන්ගේ ඇස් සිදිරිපිට අර රජ්ජුරුවොයි බිසවයි කෑලි 4කට කපල මැරුවා. කපල මරලා ඒ කෑලි නගරෙ නැගෙනහිර දොරටුව ළඟ මිනිස්සුන්ටම පේන්න දාලා වදකයෝ ගියා. එදාරෑ මහා වරුසාවක්. මිනිස්සු තඩාඩා ගෙවල්ලෝට ගියා. එතන පැත්තකට වෙලා වාඩි වෙලා අම්ම තාත්තාව දැන් කෑලි 4කට කපල නගරෙ නැගෙනහිර දොරටුවේ කෑලි 4 තියෙනවා. මරපු කෑලි ටික. අඩාඩා ඒ දිහා බලාගෙන කරගන්න දෙයක් නෑ. මහා රාත්‍රී මිනිස්සු ගෙවල්ලෝට ගිහින් නිදාගත්තට පස්සේ. අර අම්ම තාත්තගේ කෑලි 4 වෙන වෙනම කපල මරපු කෑලි එකතු කරගෙන කැලේට අරගෙන ගියා. ඒව කරතියාගෙන අරගෙන ගිහිල්ලා දර එකතු කරලා සෑයක් හදලා ආදාහනය කරා. දැන් ඈත ගින්නක් දැල්වෙනවා මහරාත්‍රී දැන් අම්ම තාත්තගේ අර කොටස් ගෙනහිල් ආදාහනි කරලා. අඩාඩා පාරය ඇවිදගෙන ගිය දැන් යන්න තැනක් නෑ කොහෙටද මං යන්නේ. අධ්‍යාපනය අවසන් කලාව යනේ අම්ම තාත්ත බලන්න නේද. ගෙයක් දොරක් නෑ දෙමවපියෙක් නෑ ඔහොම ඇවිදගෙන ගිහිල්ලා රජ්ජුරුවන්ගේ ඇත්තු ඉන්න ඇත්ගාල තියෙනවා. මේ ඇත්ගාලට රෑආව ඇත්ගෝ ඇහුව කවුදුම ඒව අනේ මං කාත් කවුරුට නැති කෙනෙ මං අසරනේ මට අද රෑට මෙතනයින් ඉද පං කියව. ඊට පස්සේ අර ඇත්ගාලේ ඉන්නවා දැන් රෑ නින්ද යන්නේ නෑ මැවිල පේනවා අම්ම තාත්තට වදදීදී අරගෙන ගියා තමන්ගේ ඇස්සිදිරිපිට අම්ම තාත්ත කෑලිවලට කපල මරපු හැටි තමන්ට මැවිල පේනවා රෑ නින්ද යන්නේ බලනකොට එතන තිබ වීනාවක් හොඳට වීනා වාදනය කරන්න මේ වාදක බාණ්ඩ වාදනය කරන්න අධ්‍යාපනය ලබපු කුමාරය වීනාව අරගෙන මිහිරි ස්වරයකි මිහිරි ස්වරයක් කීවට සතුටට වයන වීනාවල් තියෙනවා දුකට වයින වීනා තියෙන. ඒ වගේ හිතට ආපු දුක අර වීනාවෙන් වේදනා සහගත සෝකදායක ස්වරයකින් මේ වීනාව බොහොම මිහිරට වාදනය කරෑ නින්දයන් නැති නිසා දුකට. වීනා වාදනය කරනකොට එදා රාත්‍රී රජ්ජුරුවන්ට රෑ ඇහැරුණ. ඇහැරිලා රජ්ජුරුවන්ට දැන් අද අර රජ්ජුරුවන්වයි බිසවටයි දනුවන් කරපු දවස් දැන් රජාටත් රෑ මේවා මතක් කෙනවා. රෑ ඇහැරිලා සිරියානට වෙලා ඉන්නකොට ඈතින් ඇහෙනවා මිහිරට වීනාවක් වාදනය කරන හඬක් මහරෑ. රජ්ජුරුව හොඳට අහගෙන හිටියරෑ වීනා හඬ. උදේ පාන්දර රාජබටියෝ කැඳවල කිව්වා ඊ රාත්‍රී මට රෑ ඇහැරුණා කියව. මහරාත්‍රී මේ වගේ වීනාවක් වාදනය කරන හඬක් මට ඈතින් ඇහුණ. කවුද කියලා හොයලා ඔය වීනාවාදනය කරපු එකාව මාලිගාවට එක්කරගෙන එන්න කිය. රාජබටයෝ ගිහින් හොයලා හොයලා රජ්ජුරුවන්ගේ ඇත්ගාල හිටපු මේ වීනාවාදනය කරපු කෙනාව එක්කං අපේ බෝසතාණන් වහන්සේ. එක්කං ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කර රජතුමනි මෙන්න මේ කතමයි කිව ඒ රාත්‍රී රජ්ජුරුවන්ගේ ඇත්ගාලට ඇවිල්ල වීනාවක් වාදනය කරලා තියෙන. ඒ වෙලේ රජ්ජුරුව වීනාවක් දුන්න දීලකිව වාදනය කරන්න කියව. බොහොම මිහිරට වීනා වාදනය කර රජ්ජුරුවන්ගේ හිත පැහැදුන. පැහැදිලා රජ්ජුරුව ඒ වෙලාව කියව මං අද ඉදං මේ මාලිගාවේ රාජ්‍ය සේවයට නුබව ඇතුල් කරගන්නවා කිය. ඉස ලැහු උඹ කවුද කිය. ඉවනේ රජතුමනි මට අම්මෙක් තාත්තෙක් නෑ කිව.
මට යන්න තැනක් නෑ මං ඔය ඇවිදගෙන යන අසරණයක්කිව ඇත්ත අම්ම තාත්ත මරලා හැබැයි මේ මරපු රජ්ජුරුවන්ටමයි දැම් මේ කියන්න මට අම්මෙක් තාත්තෙක් නෑ මට යනේ නමක් නෑ මං අසරණය කියව. ඒ වෙලාවෙකිවා එහෙනංබට මාලිකාවේ රස්සාවත් දෙන්නම් කියව. රජ්ජුරුවන්ට ඕන වෙලාවට ඇවිල්ල වීනාවාදනය කරන්න එතකං ඔය එලිය තියෙන වැඩ පොල කරගෙන ඉඳ පංකිව වැටුපක් දෙන්නම් හොඳයි රජතුමනි කියලා ඔන්න දැම් මාලිගාව රස්සාාව හම්බුණ. දැන් හිතන්න මාලිගාවේදි රජ්ජුරුවෝ දකිනකොට මතක්කෙන් නැද්ද. මේ රජා මේ පැහැරගෙන ඉන්න මගේ අම්ම තාත්ත සතු රාජ්‍ය පැහැරගත්. මේ රජ්ජුරුව මගේ අහිංසක අම්ම තාත්තා. වෙස් වලාගෙන ගමක කාටවත් කරදරයක් නොවී ජීවත්වෙනකොට. අල්ලගෙන ඇවිල්ලා කස පහර දිදී නගරය ඇදගෙන ගිහිල්ලා. නගරෙ නැගෙනහිර දොරටුව ළඟදි කෑලි 4කට කපල මැරුවනේද කියලා මතක්කෙනවා. හැබැයි ආය හිත හදාගන්න. අර අම්ම තාත්තා කියපු එක මතක්කෙනවා පුත දීගායු ළඟ නොබලන්න දුර බලන්න. වෛරෙන් වෛරයක් සංසිදෙන්නේ නෑ. මිත්‍රත්වේ රැකගන්න. වෛරය හිතෙන් අතහරින් ඒක මතක් කෙනකොට ආය හිත හදාගන්න. අනේ අම්ම තාත්ත මැරෙන වෙලාවෙත් මට කීවේ මේ අවවාදි නේද කියලා හිත හදාගන්න. බොහොම හොඳට රජ්ජුරුවන්ට සේවය කර. කොච්චර හොඳට මේ මාලිගාවේ සේවය කරාද කියන්නේ රජ්ජුරුවන්ගේ හිත දිනාගත්ත සේවකේ මාලිගාවේ ඒ තරන් හිටියනේ. තමන්ට පැවරෙන වගකීම ඒ විදිහටම ඉෂ්ට කරන. රජ්ජුරුවන්ට කොච්චර හිත පැහැදුනාද කියන්නේ මුලින් මාලිගාව එලි අතුපතු ගාන දොරවල් පිහින ඔය වැඩ තිබ්බේ. මාලිගාව ඇතුළි වැඩට ගත්ත දැන් විශ්වාසය නිසා මාලිගාව ඇතුළි වැඩට ගත්ත. කාලයක් ගිහිල්ල රජ්ජුරුවන්ගේ පෞද්ගලික රාජකාරීවලට සම්බන්ධ කරගත්. රජ්ජුරුවන්ට විශ්වාසවන්තමයි විතරයි රජ්ජුරුවන්ගේ වැඩවලට ගන්න. දැන් දීගායු කුමාරයා රජ්ජුරුවන්ගේ මාලිගාවේ රජ්ජුරුවන්ගේ යහනාවේ කටයුතු බලන හිතවත්ම කෙනා බවට පත් වුණ. රජ්ජුරුවන්ගේ නිදාගන්න ඇඳ යහනාවල් හදන්නේ දීගායු කුමාරය. රජ්ජුරුවන්ට වතුර භාජනය ගෙනහල්ල තියන්නේ කෑම පිඟාන ගෙනහල්ල දෙන්නේ. රජ්ජුරුවන්ට ළඟට ඇවිල්ල උපදෙස් දෙන්නේ. රජ්ජුරුවන්ගේ ඇඳුම් පැළඳුම් ගෙනහල්ල දෙන්නේ රාජ සභාවට ආභරණ ටික ගෙනහල්ල අතට දෙන්නේ. දැන් දීගායු කුමාරය. දැම් බලන්න ටික රජ්ජුරුවන්ගේ ළඟටම දැම් මේ ළඟ ඉන්න කවුරු ළඟද. තමන්ගේ අම්ම තාත්ත මරපු හතුර ළඟ. හැබැයි හිත හදාගෙන තමන්ගේ වගකීම කරනවා. තමන්ගේ සේවේ ඒ විදිහටම ඉෂ්ට කරන. මෙහෙම ඉන්නකොට රජ්ජුරුවන්ට කොච්චර හිත පැහැදුනාද කියන්නේ රජ්ජුරුවන්ගේ හිතයිශීම කෙනා තමයි දැන් රජ්ජුරුවන්ට දීගාවි තරම් විශ්වාසවන්ත කෙනෙක් මාලිගාවෙනේ. අවසානය රජ්ජුරුවන්ගේ කතාචාරයවරය රජ්ජුරුව විශ්වාසවන්ත ගමනක් යනවන. රජ්ජුරුවන්ගේ රතේ රජ්ජුරුව එක්ක පෞද්ගලික ගමන්වලට අරගෙන යන්නේ දැන් දීගායු. දැන් දීගායු ඒ තරන් රජ්ජුරුවන්ට ළඟින් හැබැයි රජ්ජුරුවන් ළඟින් ඉන්නකොට. සමහර වෙලාවලට රජ්ජුරුවන්ට නින්ද යනවා. ඇවිල්ල මාලිගාවේ කාම්බරයට ඇවිල්ලා අස්පස් කරනකොට සේවකයොට ළඟනෑ. රජ්ජුරුවන්ගේ කඩුව තියෙනවා. දකිනකොට මතක් කෙනවා මේ කනේද මගේ අම්ම තාත්ත මැරුයි. මගේ අම්ම තාත්ත සතු මට අයිතිය තිබ මේ මගේ රාජ්‍යනයද පැහැරගෙන මේක මේ රජ සැප විදින්න. මංමොගෙන් පලිගන්නවා කියලා හිතට එනවා. හැබැයි ඒ සිතුවිල්ල හිතට එනකොට මයි මතක් කෙනවා පුත දීගායු ළඟ නොබලන්න දුර බලන්න. වෛරෙන් වෛරයක් නොසංසිදී. මිත්‍රත්වේ රැකගන්න. වෛරය අතහරින්න කියලාර අම්ම මැරෙනකොට තාත්තා මැරෙනකොට ගුටි කකා පුතාට අන්තිමට දීපු අවවාදේ ආයමත් හිතට මතක්කෙන. හිත හදාගන්න. ඔහොම ඉඳලා දවසක් රජ්ජුරුව කිව්වා දඩේ මේ යන්න ආසයි කියලා ඈත තියෙන කැලේක. ඒ වෙලාවේ රජ්ජුරුව දැම් මේ කටයුතු සූදානන් කර. අමාත්‍යවරු පිරිසකුත් වෙන වෙනම අස්ව රතවල අමාත්‍යවරු පිරිසකුත් එකතු කරගත්ත. රජ්ජුරුව එදා වෙන කවුරුත් නෑ විශ්වාසවන්තම දීගාවිට ආයුධ ටිකත් තමන්ගේ රාජකී රතේ පටෝගෙන දීගාවිට කීව දීගායු ඔබ අස්ව රතේ සූදානන් කරන්න අපි ගමනක් යන් කියව. අමාත්‍යවරුත් එනවා කියව. දීගායු මොකද කරේ මේ අස්වයන් අතර හිටපු වේගෙන්ම යන්න පුළුවන් අස්වයන්ව රතයට සම්බන්ධ කරගත්. රජ්ජුරුවන් අස්ව රතේ තියාගෙන ගමන පිටත් වුණ. ටිකදුරක් ගිහිල්ලා වේගෙන් ගියා කාටවත් ලංවෙන්න බැරි තරම් වේගෙන් අස්ව රතේ පදයගෙන ගියා. රජ්ජුරුවන්ට නින්ද ගියා. ඊට පස්ස වෙනත් පාරකින් ගිහිලා කෙටි පාරවල්වලින් ගිහිල්ලා වේගෙන් ගිහිල්ලා අර අමාත්‍යවරු පිරිස යොදුම් ගානක් පහු කරගත්තා. දැන් ඔවුන්ට රතේ පේනෙත් නෑ ඔවුන් ගිය දිහාත් දන්නෙත් නෑ දැන් පිටිපස්සෙන් ආපු අමාත්‍යවරු පහු වුණ. හැබැයි දීගායු රතේ පදවගෙන ගිහිල්ලා ඉක්මනින්ම අර කියපු වනාන්තරයටම ගියා.
ගිහිල්ල ඉවරලා රජ්ජුරුවන්ට කියව රජතුමනි ඔන්න අපි නං ආව කියව. අමාත්‍යවරු පිරිස තව පේන තෙක්මානක නෑ. ඊට පසේ රජ්ජුරෝකිව දීගායු අපි හිනං එනකං පොඩ්ඩක් විවේක ගමකිව. හොඳයි කියල දැන් දීගායු කුමාරය රතයෙන් බැහැලා ගහක් යට වාඩි වුණ. රජ්ජුරෝ රතයෙන් බැහැල් ඇවිල්ල මේ ගහට හේත්තු වෙලා දීගායු කුමාරයගේ උරහිසට ඔළුව තියාගත රජාට නින්ද ගිය. ඒත් එක්කම රජ්ජුරුවෝ දැන් හිතවත් ළඟම යාළුව අඹ යාළුවගේ. රජ්ජුරෝ දීගායු කුමාරයාගේ ඔඩොක්වේ ඔළුව තියාගත්තා. දැම් මහ වනාන්තරයක. අමාත්‍යවරු නෑ ආරක්ෂකයෝ නෑ කවුරුවත් නෑ. රජ්ජුරුවන්ගේ කඩුවත් තියෙනවා රජ්ජුරුවන්ට නින්ද ගිහිල්ල. හර කඩුව කොපුුවෙන් හිමීට දීගායු කුමාරය රජ්ජුරුවන්ගේ කඩුව හිමීට ඇදල ගත්තා. රජ්ජුරුව නිදී. දැන් කඩුව අත්තට අරගෙන කල්පනා කරනවා. තමන්ට මැවිල පේනවා මේ වෛරයක ස්භාවේ වගේ. වෛරයක් හිතෙන් අතහැරගත්ති නැත්නම්. ඒක නැවත නැවත හිතට වදදිදී ඒ වෛරය පෑරෙන. මතක් කෙනවා මගේ අම්ම තාත්ත සතු රාජ්‍ය කාටවත් කරදරයක් නැතුව හිංසාවක් නැතුව ධර්මිෂ්ටව රජකංකරපු මගේ රාජ්‍ය පැහැරගත්ත මේ කනේද. මගේ අම්ම තාත්ත කාටවත් කරදරයක් නැතුව යුද්ධ කරන්න නැතුව රාජ්‍යහුට දීලා කුඹල්කරුව හැටියට මහා වනාන්තරයක ඈත ගමකට ගිහිල්ල. කුඹල් ගම්මානයක වලං හදහද දුක්විඳවිඳ ජීවත් වනේ. මගේ අම්ම තාත්තවල්ලගෙන ඇවිල්ලා වදදීල කස පහර දිදී කාටවත් කරදරයක් නොකරපු මගේ දෙමව්පියන් නගරෙ නැගෙරහිර දොරටුව ළඟදි කෑලි හතරකට කපලම් මැරුවි මේ කනේද කියල මතක් කෙනවා. ඒ මතක් කෙනකොටම කඩුව උස්සලා රජ්ජුරුවන්ට කොටන්න කඩුව උස්සලා නැකිට්ට. රජ්ජුරුවන්ගේ ඔළුව හිමීට බිම තියලා ඇහැරෙන් නැතිවෙන විදිට කඩු අරගෙන නැකිට එක කඩුපාරෙන් මේ කවමම් මරණවා කිය. කඩුව උස්සනකොට මතක් වුණා පුතදීගායු ළඟනෝ බලන්න දුර බලන්න. වෛරෙන් වෛරයක් සංසිලෙනෙ නෑ. මිත්‍රත්වය රැකගන්න. වෛරයේ හිතෙන් අතහරින්න. මෛත්‍රිය වඩන්න පුත ළඟනො බලන්න දුර බලන්න කියලා රම්ම තාත්තා කස පහරදිදී අවසානි පුතාට දීපු අවවාද මතක් වුණ. එහෙම කඩුව බිමට දාගත්තා. කඩුව පාත් කරලා රජ්ජුරෝ දිහා බලාගෙන බිම වාඩි වුණ. ඇස්වල කඳුළු පිරිලා. රජ්ජුරෝ දිහා බලාගෙන ඉන්නකොට ආයි මතක් කෙන. මට මේ හොඳම අවස්ථාව. රාජ බටයවනෑ අමාත්‍යවරුනෑ මහා කැලේක ඉන්න මට පලිගන්න තියෙන හොඳම වෙලාවමේ. මගේ අම්ම තාත්ත මරපු පලියමං ගන්නවා කියලා දෙවනි පාරත් කඩුව ඉස්වා. කඩුව උත්සනකොට මයි මතක් වුණා පුත දීගායු ළඟ නොබලන්න දුර බලන්න. වෛරෙන් වෛරයක් නොසන්සිදේ. මිත්‍රත්වය රැකගන්න වෛරය හිතෙන් අතහරින් ආයමත් කඩුව පාත් කර. තුන්ගනි වතාවේ දැම් මැවිල පේනු. අම්ම තාත්තට වදදීපු හැටි අම්ම තාත්ත මරපු හැටි එදා අඩාඩා අම්ම තාත්තගේ කපපු කොටස් අරගෙන ගිහිල්ල ආදාහනය කරලා. ඒ අම්ම තාත් ඇස් ඉදිරිපිට මරපු හැටි හිතට මතක්කෙන. තුන්ගනි පාරත් කඩු ඉස්ව මං එකක් මරණවාමයි. කඩු උස්සනකොට මායිත් මතක් වුණා පුත දීගායු ළඟ නොබලන්න දුර බලන්න. වෛරෙන් වෛරයක් නොසන්සිදේ මිට්ටත්වේ රැකගන්න. එහෙමම කඩුව බිම තියලා වාඩි වුණ. රජ්ජුරුවන්ට එක පාට ඇහැරුණ. බයවෙන හීනයක් දැකල බයවෙලා හැරිච්ච රජ්ජුරුව දීගාවයහෝ මොකද රජතුමා බයවුණේ. කිව් අනේ දීගායු මං භයානක හීනයක් දැක්ක. මේ රාජ්‍ය අයිති කොසොල් රජ්ජුරුවෝයි බිසවකගේ පුතේ මාව මරණෝමං හීනෙන් දැක්ක කියව. එහෙම කියනකොටම දීගාය කුමාරය කඩුව ගත්ත අතට අරගෙන් නැකිට්ට නැකිට්ල කීවා මමයි කීවා ඒ පුතා මංබෝ මරණවා කියව. රජ්ජුරුව ඒ වෙලේ වැන්ද වැඳලකිව්වා අනේ දීගායු මට ජීවිත දානය දෙන්න. මට සමාවෙන් මගෙන් වැරැද්දක් වුණා මට සමාවෙන්න. බලන්න බෝධි සත්වරු සමාව දෙනවා. හිතට එන වෛරයේ දවේශයේ පලිගන්න අවස්ථාවාවත් පලිගන්න නැතුව ධර්මය සිහි කළ යටපත් කරනවා. ඒකයි බෝධි සත්වරුන්ගේ ස්වභාවේ. තමන්ට වෙච්ච වැරදට වෛර බැඳලා දිගට දිගට පලිගන්නේ නෑ. ඒ වෙලාවෙ කඩුව පාත් කරලා කඩුව දුන්න රජ්ජුරුවන්ගේ අතට. දීලකිව රජතුමනි මෙන්න දැන් කඩුව තියෙන ඔබේ අතේ. දැන් ඔබට පුළුවන්කිව මාව මරන්න. මමයි කීවා ඒ කොසොල් රජ්ජුරුවන්ගේ එකම පුතා. දීගායු ඔබට පුළුවන්කිව මාව මරන්න. ඒ වෙලේ රජ්ජුරුවෝ කඩුව අතට අරගෙන දීගායුට කියනවා දීගායු මං ඔබෝ මරන්නේ නෑ. මට සමාවෙන්න මගෙන් ලොකු වැරැත් දක් වුණා. ඔබේ දෙමවපියු සතු රාජ්‍ය මං අත්කරගත්ත මට සමාවෙන්. දීගායු අපි මේ වෛරය මෙතනින් අතහරිමු කියව.
ඔබ මට සමාව දෙනවද කියලා. ඊට පසික මං සමාව දෙනව මගේ අම්ම තාත්තා මට මෙන්න මෙහෙම දෙයක් කිව්වා. පුත දීගායු ළඟ නොබලන්න දුර බලන්න. වෛරෙන් වෛරයක් සංසිටෙන්නේ නෑ. මිට්ටත්වේ රැකගන්න. එදා අම්ම තාත්තා කස පහර දිදී අරගෙන යනකොට කෑලි 4කට කපල මරණකොට මට කීවේ ඔය අවවාදි. ඒ වෙලාවේ රජ්ජුරුවන්ගේ ඇස්වලින් කඳුළු වැක්කෙරෙනවා. රජ්ජුරුව කිව්වත් දීගායු අපි මේ කඩුවට කඩුවේ මුවහතට දිවට දිව තියලා අදම පොරොන්දුවෙම කීව. අපි මෙතනින් එහාට කවදාවත් අපි දෙන්න අතර ආයමත් වෛරයක් ඇතිවෙන්නේ නෑ. මේ වෛරය අරගෙන යන්නේ නෑ. අපි දෙන්න මෛත්‍රිය පුරුදු කරනවා කියලා මෙතනම පොරොන්දුවක් වෙම කියව. එදා බෝසතාණන් වහන්සේ දීගායු කුමාරයා අර තමන්ගේ රාජ්‍ය අල්ලගත්ත බරණැස බ්‍රහ්ම දක්ත රජ්ජුරුවන්ට සමාවදීලා දෙන්නට දෙන්න කඩුවේ මුවහත්තට දිවට දිව තියල සපත කරගත්තා. ආයමත් මේ වෛරේ හිතේ අරගෙන යන්නේ නෑ එතනින් අතහරිනවා කියල. මේ විදියට පොරොන්දු වෙලා අවසන් වෙනකොට අමාත්‍යවරු පිරිස ඈත ඉඳන්දැන් කරත්තවලින් ආවළඟට ඇවිල්ලා සියලු දෙන අවියාවිදත් එක්ක අමාත්‍යවරු සේනාව ආව රජ්ජුරු ළඟට. ඒ වෙලේ රජ්ජුරු අමාත්‍යවරුන්ගෙන් අහනවා අමාත්‍යවරුණි නොබලට අර මරකු කොසොල් රජ්ජුරුවන්ගේ බිසවකගේ පුතෙක් හම්බුණොත් නොබල මොකද කරන්න කියලා. දැන් ඔය අමාත්‍යවරු කියන්නේ රජාගෙන් ලකුණුදාගන්න මොකාක් හරි කැත වැඩක් තිරිසං වැඩක් කරලා ලකුණුදාගන්න පුළුවන්නම් ඒකට ඉදිරිපත්වෙන පිරිසක්. ඒ වෙලේ රජ්ජුරුවන්ගේ හිත දිනාගන්න අර අමාත්‍යවරු පිරිස කියනවා රජතුමනේ අපිට අහුනොත් අපි ඕකව මරණවා කියව. තවර ඇමති කෙනෙක් පැනලා කිව රජතුමනි අපිට අහුනොත් අපි අර විදිහටම කස පහර දිදී නගරය ඇදගෙන ගිහිල්ලා නැගෙන හිර දොරටුව ළඟද අර අම්මතාත්තව කැපුව වගේ ඕකව කෑලි 4කට කපනවා කියව. දැන් ඔහොම එකෙක් කෙනා කියන ඔළුවේ ඉදං හම ගහනවා කියන තවායකින ඇතාලව ඕකව පාගවන්න ඕන කියනවා. රජ්ජුරුව ටික අහගෙන ඉඳලා කිව්වා අමාත්‍යවරුණි මේ ඉන්න ඒ පුතා තමයි කියව දීගායු. අමාත්‍යවරු වෙවුලලගිය සමහරු කඩු ඇදලගත් අර්ජතුමාකය හාහා ඕවදාගන්න කිව. මම දීගායුට සමාව දුන්න කිය මගෙනුයි වැරැද්ද වනේ කිව. අපි මෙහෙමම යංකීවා මාලිගාවට. එදා මාලිගාවට ගිහිල රාජ සභාව රැස් කරලා රජ්ජුරෝ බරණැස බ්‍රහ්ම දක්ත රජ්ජුරුව රටවාසීන්ගෙනුයි රාජ සභාවිනුයි සියලු දෙනාගෙනුයි සමාවරගෙන. ඒ මාලිගාවේ රාජාසනයේ දීගායු කුමාරයාවට බාරදුන්න. බාරදීල තමන්ගේ දූකුමරිය දීගායු කුමාරයට සරණ පාවල දුන්න. සරණ පාවලදීල තමන් සමාවරගෙන තමන්ගේ රාජ්‍යයට බරණැස බ්‍රහ්ම දක්ත රජ්ජුරුවන්ගේ බරණැස රාජ්‍යයට පිටත් වෙලා ගිහිල්ලා මැරණ කම්ම මේ දෙන්න සමගියෙන් රාජ්‍ය කරා කියල සඳහන් වෙන. පෙංහතුනී මේ සිදුවී මේ සංසාර මේ භයානක සසර ගමනේ මේ සිදුවී මේ බුදුරජාණන් වහන්සේ පෙර අපර සන්ධි ගලපල පෙන්නනවා. මහනෙන එදා කොසොල් රජ්ජුරුව හැටියට ඉපදිලා හිටියේ මෙකල සුද්දෝදන රජතුමා. එදා කොසොල් රජ්ජුරුවන්ගේ දේවිය හැටියට ඉපදිලා හිටියේ පින්වන්ත මහාමායා දේවිය. කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙනාව බුදුවෙන බුදු පුතෙක් තමන්ගේ කුසෙන් බිහි කරන්න. ඒ පාරමී පුරාගෙනන සසර ගමනේ ඒ බෝධි සත් අම්මතාත්ත කරපු කැපකිරීම් බලන් තමන්ව කෑලි 4කට කපල මරල දැම් තමන්ගේ රාජ්‍ය අල්ලගත්. ඒත් මෛත්‍රයේ වඩමින් පුතාට කීව පුත ඉවසං දුර බලන්න ළඟ නොබලන්න මෛත්‍රිය රැකගන්න දසරාජ ධර්මයෙන් ධර්මිෂ්ටව රජකං කරේ. එතකොට බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ගලපලපෙන්න්න මහනෙන එදා ඒ රජ්ජුරුවන්ගේ බිසවගේ ඒ කොසොල් රජ්ජුරුවන්ගේ බිසවගේ පුතා හැටියට දීගායු කුමාරය වුණේ මේ කල බුදුව මමයි කියෙන්. ඊළඟට බොහෝ වෙලාවට අර දුෂ්ට රජ්ජුරුව බරණැස පාලනය කරපු බ්‍රහ්ම දක්ත රජ්ජුරු බොහෝ වෙලාවට ඔබට හිතෙන ඔය නම් දේවදත්තය ඕකනං ඔයි දේවදත්තය තමයි කියලා හිතෙනවා. ඒ දේවදත්ත නෙමේ බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන එදා බරණැස බ්‍රහ්ම දක්ත රජ්ජුරුව හැටියට කෝසල රාජ්‍ය යටත් කරගත්තේ කොසොල් රජ්ජුරුවන්වයි බිසවයි ඇරගෙන ගිහිල්ලා කස පහර දිදී ගිහිල්ලා කෑලි 4කට කපල මරන්න අනකරේ මේ රාජ්‍ය අල්ලගත්ත එදා බරණැස බ්‍රහ්ම දක්ත රජ්ජුරුවෝ මේ සාරිපුත්ත කියව. එදකට බලන්න මේ සසර ගමනි භයානක්ක. හැබැයි ඒ නිසා තමයි දෙන්න සමගිවුණේ. ඔබ බලන්න ජාතක පොතේ මේ දේවදත්ත ගෑවිච්ච තැන්ගොල කොතනවත් අවසානයේ සමගිවුණාද කිය.
අවසානය මෛත්‍රී කරලා දෙන්නට දෙන්න පොරොන්දු වෙලා ධර්මිෂ්ටව වැරදි හදාගෙන හිතවත්වායි රජකං කරාද කියලා කොතනවා නෑ. නමුත් මේ ජාතක කතාව සඳහන් වෙනවා අර කඩුවේ මුවාතට දිවට දිව තියලා. ඒ දවේශය හිතෙන් අතහැරිය. මිත්‍රත්වය රැකගත්තා. වෛරෙන් වෛරයක් සංසි දෙන්නේ නෑ කියලේ වෛරය හිතෙන් අතහැරල දැම්ම. මිත්‍රත්වය රැකගත්තා.